නයිට ටීවී එක හදාගන්න පුළුවන් ද බලන්න ආවේ. හැබැයි හවසට අනිවාර්යෙන් පුළුවන් වුණොත් සල්ලි ගෙනත් දෙන්න. හරියනම් හවසෙන්. ආයෙනම් මම ටීවී එක තියලා යන්න. නෑ. ටීවී එක තරන් ගිහිල්ලා ටීවී එකයි සල්ලි දෙකම අරගෙන හවසෙන්. ඒක හොඳද මාත්. එහෙම. මේ පාන්දරම වැඩ පටන් ගන්න හදද්දිම එවිල්ලා ණයට ගෙනලා දවස්ම කාලා කන්නේ. කාලා කන්නේ. කාටද ඔය බොරු කරන්නේ? අයියේ මේකට කරන්ට් එක යනවාද කියලා බලන්න මේ මල්ටිමීටර් එක තියලා බලන්න ඕනේ. නෑ ඕනේ දිව ගාවලා බලන්න. කරන්ට් එක එනවා. මොකද මම සද්දයක් ඇහුණා? අයියේ මේ රේඩියෝ එක මොකද්ද ඔයාලා චුට්ටක් බලලා හදාගන්නකො. මොකද්ද මේ ගලෙඩේ? මුලින්ම පොඩ්ඩක් හොඳ කැක්කුම ඇල්ලුවා කැක්කුම අල්ලලා ඉවරලා පපුවරි දෙන්න ගත්තා. දැන් නම් පොඩි අප්‍රාණික ගතියක් තියෙන සෑහෙන්න මේ උස්ම ගන්නවා මගේ. තමුස ගලෙඩ නෙමෙයි ඔය මේ රේඩියෝ එකේ තියෙන ලෙඩ ගැන ඇහුවේ. ඕකේ තියෙන ලෙඩ කියන්නේ අයියේ මේ ඇහෙන්නේ පොඩ්ඩක්. උතරම ඇහෙන්නේ. දානවා ඇහෙන්නෙම නෑ ඒක. මුට ඉතින් මේක ඇහෙయ్యේ අපි කියන මගුලක් ඇහෙන්නේ නෑ. මේකේ නෙමෙයි අවුල තියෙන්නේ. ඔහෙගේ කන් දෙකේ අවුල තියෙන්නේ. මොනවා ඩිස්ප්ලේ කියලා ඩිස්ප්ලේ කියපු මගුලක් නෙමෙයි යෝයි. ඔහෙගේ කන් දෙක ඇහෙන්නේ නෑ. එච්චර ගානක් කියලා ඕනේ. මොකද්ද වයුනේ? අයියේ අපේ ගෙදර ටීවී එකේ මේ කරන්ට් එන්නේ නැති පොඩි සීන් එකක් තියෙනවා. මම බැලුවේ දැන් ඒක ඉතින් මෙතෙන්ට ගේන්නේ නැතුව ගෙදරදිම හදාගන්න. මටත් ඉතින් ලොකු ආසාවක් තියෙනවා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන්න. ෂා නියමයිනේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන එක ගොඩක් වැදගත්. නෝ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට පුළුවන් ටීවී රේඩියෝ එකක් හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඒතකොට දැන් මම මොකද්ද ඔය දෙකෙන් කරන්න ඕනේ? උඹ හදපන්. කරන්ට් එකෙන් නැති ප්‍රශ්නයක් තමයි අයියේ ටීවී එකේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ ඒකට? ඔක හරියටම හොයාගන්න මුලින්ම මල්ලි අපි ඔක ගලවලා ඉන්න ඕනේ. ගලවලා තමයි මේ මල්ලි. ආඩත් මම මේ බොරු කරන්නේ. මල්ලි අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යන්න. ඒ මොකද? අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාරට දී කඩලා ගියානේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන විදියක් නෑ. ඒක තමයි පුතා රටේ ඉඳලා ඒ වොෂින් මැෂින් එක මන්න. මොකද්ද උනේ කියලා කියන්නේ? මොකක්ද උනේ කියන්නේ මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔක දැන් කොහොදන්න අර අනම්මන සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොඳට කුණියන්න දෙපේ. එහෙනම් වෙනදා රෙදි ගලේ ගහන ගලක් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එක ගෝ විතර එකපාරට බස කරනවා. ඔක්කේ ගියානේ මල්ලි. ඔක්කේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන ඉතින් වැරදි. වැරදිද මං කරලා තියෙන්නේ? ඔයා රෙදි ටිකක් දැම්මා. ඒක ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු හරි ඉන්න එපා. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනක් දාන්නද ඇතුළට? නෝනක් දාන්න. රෙදි හොදන්න. ඔව්. ඒ තිතුණා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දෙයක් කියන්න. ඔයා කියන්න අනිවාර්යයෙන්. යන්නේ. තාම අර ජයකාන්තික දුව ගැන නේ හිතන. ඔය ආදර බලහිලා ඔක්කොම නවත්තලා දාන්න. මේ හැමදේම අතහැරලා දාන්න. මොකද මුරුවේ කරේ? ඒ හැමදේම අතහැරලා දාන්න කිව්වේ. මම තොට ගිහලා ටීවී එක අතාරින්න කියන්නේ තෝ ගැන බඩට අතාරින්න කිව්වේ. කාගෙද බණ්ඩගේ ටීවී එක? බණ්ඩලේ ගෙදරින්ද? ඔව් මම බණ්ඩා. අර ඔයා මේ ටීවී එක ගන්න දුන්නේ සද්ද ඇහෙන්නේ නැතුව ඒක අපි ලෙඩේ හොයාගත්තා. නේ මොකද්ද? ඩිස්ප්ලේ ගිහින්. ඩිස්ප්ලේ ගිහිල්ලා ගෙදරින් එද්දී ඔක හොඳට තිබ්බනේ. හරි කොහොමද ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඩිස්ප්ලේ එක දාන්න. හේන ගහන බොරු කරන්න එපා මහත්තයෝ. ඔක හොඳට ඩිස්ප්ලේ එක තිබ්බ මම මේ ගෙදර.
hunter. අයියේ ටීවී එක ගැලෙවුවා. මොකද කරන්න ඕනේ? ඕකනේ ඉතින් උඹ ඉස්සල්ලා ඔක්කොම කියනකන් හිටියේ නෑනේ. දැවිල්ල හැදිලා දිව්වනේ. හරි හරි කියන්න මට ඊගාවට මොකද්ද ගලවන්න ඕනේ කියලා. හරි මල්ලි. දැන් ආ ටීවී එක ගැලෙව්වනේ. දෙගලකට ඔයා පවර් සප්ලයි එක චෙක් කරන්න. පවර් සප්ලයි එකද? මම චෙක් කරන්න පවර් සප්ලයි එක. මම කී දෙනෙක්ට පවර් සප්ලයි දීලා තියෙනවද මම චෙක් කරගෙන ඉන්න. පවර් සප්ලයි එක මම චෙක් කරන්න. මල්ලි මාර කේස් එක මොයි රේඩියෝ එක කැඩුණානේ. දකුණු අත ධනිය ගාමින් කැඩලා ගියා වගේ. පට්ට පාඩුයි. මෙලෝදියක් කරගන්න දෙයක් නැහැ. අනිචුට බලපංකෝ. මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම ලොකු කේස් එකක් නැහැ. OIC එක පොඩි කේස් එකක් තියෙනවා. මොකද? OIC එක පොඩි කේස් එකක් තියෙනවා. අම්මා මොමේ ඔය පොලිස් කේස් වලට අපිව සම්බන්ධ කරගන්න එපා. ඒවා ඔයාලම තියාගන්න. අම්මෝ. පොලිස් කේස් නෙමෙයි යන්නේ. ඇයි මේ රේඩියෝ ඇතුලේ තියෙන මේක අර OIC කැල්ල. අන්න ඒක තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. OIC නෙවෙයි මහත්තයෝ IC. අන්න ඒක. IC එක තමයි කේස් එක තියෙන්නේ. හරි හරි ගන්නවකෝ. තව කැල්ල තියෙනවා. උද පොඩි ලෙඩේ. මේකට නිකන් කවුරුහරි කුළු ගෙඩියකින් ගහලා වගේ. හරියට හරි මල්ලි. කුළු ගෙඩියෙන් තමයි තමලරි. අම්මපා. මොකද්ද මේ කුණු වර්ගය? අම්මපා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයව. අපේ ගෙදර ඉන්නවා දාරපත මීයෙක්. මට උත්තර මාර තරහ තියෙන පුදුම වදයක් ඌ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. මම මචං ගත්තා කුණු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාවට ලං වෙද්දිම වටිනාකම වැඩිද බං ටීවී එකක් නේ බං. පස්සේ මම අපිට සද්ද නොකර හිටියා. පස්සේ මූ නැග්ග මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. කොහෙද ෆ්‍රිජ් එක ඊට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං කොහමරි මේ අපේ නෝනා සෝපයකට මචං මේ පොතක් බල බල හිටියේ කොහමරි. මචං මීයා නැග්ග මචං ගෑණිගේ ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. වටිනාකම අඩුයිනේ මල්ලි. ගත්තා මල්ලි කුළු ගෙඩිය අතට S2ක් තියාගත්තා. S2 පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදින්න ගන්නේ? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? ඕකටත් මල්ලි මම S2 පියාගෙන එක හැක් කරලා බැලුවා. බලද්දි මීය අතර නෑ ගියාම්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මු රේඩියෝ එකට නැගලා. මම දන්නවා මචං රේඩියෝ එකට නැගලා හිටියොත් මම උඩ ලොවෙත් ගහන්නේ නෑ කියලා. මොකද මචං මම රේඩියෝ එකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මු මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියෝ එකට පට්ට ලව්. ඒ හින්දා. ඔන්න එතකොටම මල්ලි රේඩියෝ එකේ සින්දුවක් යනවා. මේ වදේකේ ජීවිතය කියලා. බලන්න මල්ලි මීයන්ගේ වදයක්ලු ජීවිතය කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්නා කුඩු වෙන්න. මීයට වැදුනා. මීයට වැදුන්නේ නැහැ. හැබැයි මීය බය වුණා. ඊට පස්සේ මීයා දැක්කේවත් නැහැ. අනේ මේ මල්ලි. ඉවන්න මට මේ මොකක් කරේ කියලා දීපන් ඈ. මේක නැතුව පට්ට පාළුයි බං. මේක මහ ලොකු කේස් එකක් නෑ. පොඩි කේස් එකක් නේද ඔයා කිව්වේ. ඒක තියෙන්නේ. පොඩක් බලන්න දීපන් ඈ. හරි. නෑ. කාටද මේ බොරු කරන්නේ? මලයා මගේ නම නිලමේ. මගේ ගම කැලෑව ගස්සාව. මේ මගේ ටීවී එකේ ශබ්ද රූප එන්නේ නැහැ. අනිත් සියල්ලම වැඩ. අද්දේ රූපයි විතරයි නැත්නම් අනිත් ඒවා වැඩ. මේ මම දැන් මේක හදාගන්න ගෙදර ඉඳලා ටීවී එක මෙහෙට ගේන්න ඕනද? නෑ නෑ. අරන් එන්න ඕනේ. ගෙදර තියෙද්දිම හදන්න පුළුවන්. මනු නේද? මේ කොහොමද? දැන් මේලා කවුද ගෙදර ඉන්නේ? අපේ මලයා ඉන්නවා. මලයට කතා කරලා කියන්න ටීවී එක ඉස්සරහින් පහනක් තියලා ටීවී එක ගාවට ගිහිල්ලා දන ගහගෙන වැඳ ගන්න කියලා. මං කියන්නම්. ඕකා පොරයි. පොළොන්දකෝ එකේ තටි නේද? හෙලෝ. හලෝ. නිලමේ අයියා කතා කරන්නේ බං. හානේ. මේ ගොඩ දාලා දෙන්නම් කිව්වා ටීවී එක. උඹ ඵලයන්කෝ ටීවී එක ගාවට. හා. විලා පාන අප්පට්ටු කරගෙන වැඳගනි. අතර අමාරට කිව්වරත් බැලුවා. බල වැඳගනින්කෝ. හොඳයි.
වැඩගත්තාද? වැඩගත්තා. මං කියන්නම්. හොඳයි. හරි උන් කොරයි. එහෙනම් ඔය උන්නේ හෙත් ඇවිල්ලා මයි කකුල් දෙක ගාව වැටිලා දන ගහගෙන වැඳ ගන්නකො. මල්ලි අනුකුරක් පත්තු කරගෙන. අනුකුරක් පත්තු කරගෙන. ටීවී කාකලා දෙනවා නම් දෙන්නෝ මොනවා කරන්න බැරිද? දේවගේ රූප වෙන්න මෙලගේ හමුදත් දෙන්න කියලා මේ කාලකන්ණිය ගෙදර තියෙන ටික කියලා දෙන්න කියලා ඩෝක් කරනවා. මේ වගේ කාලකන්ණිත් එක්ක කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ? ඕ අනික පරයන් ලොකු නැහැ යන්න. ගෙදර තියෙන ටීවී එක මෙතන ඉඳලා හදන්න මම බිල්ලියා ගුරුනාන්සේ. කාටද මම බොරු කරන්නේ? මොකද මං બોලේ උනේ? කැලේ මැද ගමක් තියෙනවා එහි පප්පල. මලයා. අයියා. තාමත් බෝතනද? නැගිටපන්. අපිට අද ගිරිපුරත් බලන්න වෙන්නේ නෑ. ඒක ඔය. අපිට කොහේ හරි වැරදුනා බං. අයියේ මේ පවර් සප්ලයි එක නම් ගැලෙව්වා. මේක කිසිම අවුලක් නැහැ මට. පේන්නේ නැහැ කිසිම අවුලක් මේකේ. ඔය කරලා තියෙන්නේ. ඔය පවර් සප්ලයි එකද? ඔය පීකරේ. ඔව් මම දන්න මේක පීකරේ. පවර් සප්ලයි එක තාම ගැලෙව්වේ නැහැ. මම ගලවන් එන්නම්කෝ එක්කලා බලමු අරන් එන්න. ආයෙ එන්න ඕනේ නැහැ. කෝල් එකක් දියා. ගෙදර ඉඳලා. කාටද? එන්න ඕනේ නැහැ. කෝල් එකක් දෙන්න. ඒක හොඳයි ඒක හොඳයි.